හෙලෝ ගේටස් මම මනුෂ නිර්මාත් තින් මේ එපිසෝඩ්ඩෙන් අපි බලමු පේන්ටිම් බකට් ටූල් එක ගැන. ෆොටෝෂොප්වල අපිට බලාගන්න පුළුවන් වම් පැත්තේ ටූල් බාර් එකේ පේන්ටින් බකට් ටූල් එක තියෙනවා. මේකේ ෂෝට් කී එක තමයි G. පේන්ටින් බකට් ටූල් එකෙන් හරිම සරල දෙයක් වෙන්නේ අපි පේන්ට් කරගන්න ඕන නම් තනි කලර් එකෙන් canvas එකම අපිට පුළුවන් මෙන්න මේ විදිහට එක ක්ලික් එකකින් canvas එකම පේන්ට් කරගන්න. ඉතින් අපිට සිද්ධ වෙනවා මෙතනදී අපිට කලර් පිකර් එකෙන් අපිට කලර් එකක් පික් කරගන්න අපිට පේන්ට් කරගන්න ඕනි. ඉතින් මේකේ තියෙන ඔප්ෂන් බාර් එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. ඉතින් අපිට පළවෙනියටම අපේ ඔප්ෂන් බාර් එක තියෙනවා. මේ ඔප්ෂන් බාර් එකේ පළවෙනියටම තියෙනවා foreground කියලා. අපි මෙතන අපි කලර් පික් කරපු එක foreground එකට දාලා තියෙන මෙතන කලර් එක තමයි මේ foreground කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා patterns. අපිට අවශ්‍ය එක පැටර්න්ස් මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ පැටර්න්ස් වලට අපිට අවශ්‍ය නම් මොන හරි පැටර්න්ස් තියෙනවා නම් ඒවා හදාගෙන දාගන්නත් පුළුවන්. ඉතින් මම මේ වගේ පැටර්න් එකක් දාලා පෙන්නන්න. පැටර්න් විදියට අපිට මේ පේන්ටින් බකට් ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බ්ලෙන්ඩින් මොඩ්ස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ දාන ග්‍රේඩියන්ට් එක මොන විදිහටද ඉෆෙක්ට් වෙන්න ඕනි කියලා මෙන්න මෙතනින් තෝරගන්න. ඒ වගේම ඊට අදාළව ඔපැසිටි එක තියෙනවා. අපි ඔපැසිටි එක අඩු වැඩි කරගන්න පුළුවන්. ටොලරන්සි තියෙනවා. ටොලරන්සි වලින් අපි දාන කලර් එක මොන වගේ ඉෆෙක්ට් එකක්ද කරන්න ඕනි කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ එකපාර දානවා නම් එහෙමයි. අපි ඉතින් අඩු කරලා දැම්මොත් මෙන්න මේ වගේ ඉෆෙක්ට් එකක් එන්නේ. ඉතින් මීට කලින් මම ඇන්ටි ඒරියස් ගැන, කන්ටිගියස් ගැන, ඒ වගේම ඕල් ලේයර්ස් ගැන කතා කරා. ඉතින් මම ඒ ගැනද මේකෙන් කතා කරන්න යන්නේ. පේන්ටින් බකට් ටූල් එක ගැන ওই ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.